ආයුබෝවන් මයි ස්ටයිල් අදත් ඔයාලට මෙන්න මේ වගේ රසම කෑම පිඟානක් අරන් ආවා. මේක ඉස්සෝ පිරුණු ක්‍රිස්පි කෑම එකක්. ස්නැක් එකක් කිව්වත් හරි. මේකේ විශේෂත්වය තමයි පහසුවෙන් හදන්න පුළුවන් වගේම ඩයට් ප්ලෑන් එකකට කෑම කන අයට පහසුවෙන් Tamanට ගැළපෙන විදියට හදාගන්න පුළුවන්. මේකේ නම තමයි ඉස්සෝ රෝල්ස්. අපි බලමු මේව හදන්න ඕන වෙන්නේ මොනවද කියලා. අමු ඉස්සෝ ග්‍රෑම් 400යි, සුදු ලූණු ගෙඩි 1යි, බී ලූණු ගෙඩි 1යි, ලූණු කොළ කෝප්ප භාගයයි, අමු ඉඟුරු තලලා මේස හැඳි 1යි, තල තෙල් මේස හැඳි 1යි, සෝයි සෝස් මේස හැඳි 1යි, රයිස් පේපර් ෂීට්ස් 4යි, තල ඇට කළු සහ සුදු, ලුණු සහ ගම්මිරිස් රස පදමට. අවශ්‍ය ද්‍රව්‍ය අතරේ අපිට ටිකක් නොපුරුදු දේ තමයි රයිස් පේපර් ෂීට්ස්. මේ තියෙන්නේ ඒවා. මේවා හාල් පිටි වලින් හදපු කෑම මිශ්‍රණයක් ඔතලා බේක් කරන්න හරි බදින්න හරි ගන්න පුළුවන් රැප් එකක්. මේක ලංකාවේ සමහර කඩවල ගන්න තියෙනවා ග්‍රෑම් 100 200 300 වගේ ප්‍රමාණයේ පැකට් විදියට. හැබැයි මේක රෙසිපි එකට මේක ඕනේ නැහැ. අපිට පාන් පිටි හාල් පිටි එකතු කරලා හදාගනිපු තුනී රොටි එකක් මේකට ගන්න පුළුවන්. ඒකත් නැත්තම් උණු වතුරේ තඹපු ගෝව කොළ ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට අපි යමු අපේ මිශ්‍රණය හදාගන්න. මේ වගේ බෝල් එකක් අරගෙන ඒකට මුලින්ම ඉස්සු ටික සෙහෙන්ව කපලා දාගන්න ඕනේ. මට අමු ඉස්සු ගන්න නෑ මේ වෙලාවේ. ඒක නිසා මං ෆ්‍රීස් කරපු ඉස්සු ටිකක් තමයි මේ ගත්තේ. ඊට පස්සේ ඉඟුරු සුදු ලූණු පේස්ට් එක මේකට දානවා. ලූණු කොළ වෙනුවට මම ගත්තේ ලීක්ස් කොළ. ලූණු කොළ දැම්මොත් වැඩි ටිකක් රසයි. බී ලූණු. ඊට පස්සේ රස පදමට ලුණු ගම්මිරිස් දානවා. ඔයාලට මිරිස් රස වැඩිපුර ඕන නම් සැරට ඕන නම් අමු මිරිස් රතු මිරිස් ඒ දෙකත් දාන්න පුළුවන්. ඊට පස්සේ තල තෙල්, ඊට පස්සේ සෝයි සෝස් මේ ටික රස පදමට එකතු කරගෙන හොඳින් මේක කලවම් කරන්න තමයි තියෙන්නේ. ඔන්න අපි අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම දැම්මා. දැන් අපි මේක හොඳින් කලවම් කරනවා. අමු ඉස්සෝ ගත්තාම ගොඩක්ම රසයි. මගේ එක ටිකක් රස අඩු වෙයි මොකද මේක ෆ්‍රීස් කරපු ඉස්සෝ ටිකක් නිසා. හොඳින්ම කලවම් කරගත්තට පස්සේ රොටි එක. ඒ කියන්නේ අපි මේ මිශ්‍රණය උතන්නේ මේකේ. මම කිව්වේ මම ගන්නෙ පාන් පිටි හාල් පිටි මිශ්‍ර කරපු රොටි එකක්. මේ රොටි එක හදලා තියෙන්නේ පාන් පිටි, හාල් පිටි, පිපුම් කාරක, ලුණු, වතුර සහ වෙජිටබල් ඔයිල් මිශ්‍ර කරලා. අපිට මේක ගෙදර පහසුවෙන් තුනියට හදාගන්න පුළුවන් රොටි එකක්. දැන් මේක මං කඩෙන් ගනිපු රොටි එකක් නේ. ඒක නිසා මේකේ තෙත ගතිය නැහැ. ඒක නිසා මම පිඟානකට උණු වතුර ටිකක් දාලා රොටි එක මේ විදියට තෙත් කරගන්නවා. ගෙදරම රොටි එක හදාගත්තාම මෙහෙම තෙත් කරන්න ඕන නැහැ. මෙන්න මේ විදියට රොටි එක තියාගෙන මේක ටිකක් ලොකු නිසා මම දෙකට කපලා ගන්නවා. මම මුලින් කිව්වා වගේම මේ රොටි එක වෙනුවට ගෝව කොළයක් අරගෙන මේ රැප් එක කරන්නත් පුළුවන්. මම ඒ වගේ කලින් කෑම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ ලින්ක් එක මම පහලින් දාන්නම්. මේ විදියට අපේ මිශ්‍රණය තියලා කොනක ඉඳන් රෝල් කරගෙන යන්න ඕනේ. ඔයාලා ගෙදර හදාගනිපු රොටි එකකින් මේක හදද්දී මේක අමුතුවෙන් පාන් පිටි දියරයක් ගාලා අලවන්න වගේ අවශ්‍ය වෙන්නේ නැහැ. මමත් මේක කඩෙන් ගෙනාපු රොටි එක උනත් තෙත් කරලා ගන්න නිසා මේක හොඳට ඇදිලා තියෙනවා. අමුතුවෙන් පාන් පිටි දියරයක් ගාලා එහෙම අලවන්න ඕනේ නැහැ. මෙන්න මේ විදියට. මේ වගේ කෑම එකක විශේෂත්වය තමයි මේවා low carb diet. ඒ කියන්නේ මේ වගේ රොටි එකක අන්තර්ගත වෙන්නේ කාබෝහයිඩ්‍රේට් ඉතාම සුළු ප්‍රමාණයයි.
ඔයාලා කාබෝහයිඩ්‍රේට් අඩු කරලා කෑම කන්න, තරබාරු බව අඩු කරගන්න උනන්දු කෙනෙක් නම් මේ වගේ රෙසිපි ඔයාලට ගොඩාක් ගැලපෙනවා. පිටි අඩුවෙන් කනකොට රස අඩු කෑමනේ අපිට කන්න වෙන්නේ. හැබැයි මේ වගේ රෙසිපි එකකට යනවා නම් අනිවාර්යයෙන්ම හැමදාම රසට කන්න පුළුවන්. ඇඟත් හැඩ කරගෙන කටටත් රසට කන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේ. මම මේ වගේ ෂීට්ස් 4ක් ගනිපු නිසා අපිට 8ක් හදාගන්න පුළුවන්. ඔයාලා රොටි ටික මේ විදියට රැප් කරගන්න අතරෙම oven එක ප්‍රීහීට් වෙන්න දැම්මහම ඔයාලට ලේසි. අපි මේක බේක් කරන්නේ සෙල්සියස් අංශක 220ට විනාඩි 12යි. ඔන්න ඉතින් මම oven tray එකට මගේ රෝල්ස් ටික මේ විදියට අසුරනවා. ඊට පස්සේ මම මේක එග් වොෂ් කරනවා. ඒ කියන්නේ බිත්තර සාරු ටිකක් උඩින් තවරලා ඊට පස්සේ මම මේකේ සෙසමි සීඩ්ස් ටිකක් අතුරන්න තමයි හදන්නේ. රස ලස්සන දෙකම සෙසමි සීඩ්ස් වලින් මේකට එකතු වෙනවා. ඔන්න බලන්නකෝ. කළු පාට සෙසමි සීඩ්ස් නොත් ගන්න පුළුවන් වුණා නම් තවත් මේ වැඩේ ලස්සනයි. මෙන්න මේ ගානට විනාඩි 12ක් බේක් කරගත්තට පස්සේ තමයි මේ. දැක්කහම ආස හිතෙනව නේද කන්න? මේකේ පිරවුම සම්පූර්ණයෙන්ම පෝෂදායී විදියට ඉස්සෝ එළවලු මිශ්‍රණයක්නේ. මම මේක මේසෙට ඇරියේ ස්වීට් චිලි සෝස් එකක් එක්ක. ඇත්තටම මේක වීඩියෝ කරගන්න කන්වත් අපේ ගෙදර අය නම් ඉවසන්නේ නැහැ. මේක කන්නම තමයි හදන්නේ. මේ වගේ කෑම නම් 3 වේලටම හදලා දෙනවා නම් ගෙදර අය බොහොම කැමතියි. මේක හරිම හෙල්දි ලෝ කාබ් ඩයට් එකක්. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. රොටි එක කල් තියා හදාගත්තොත් ඔයාලට අනිවාර්යයෙන්ම මේ වැඩේට යන්නේ විනාඩි 15යි. ඔන්න ඉතින් වීඩියෝ කරන අතරෙම එකක් අරගෙන කාලා. ඉතින් ඔයාලා මේ රෙසිපි එකට ආස වුණා නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා like කරලා කමෙන්ට් කරලා share කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. අද වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක්ම ස්තුතියි.